Hi guys, ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා DSA Tech Academy YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. ඉතින් මම ඔයාලට අරගෙන ආවා කලින් වීඩියෝ එකක් කොහොමද ඔන්ලයින් මුදල් හොයන්නේ කියලා. ඉතින් ඒ ගැන මම අනිවාර්යයෙන්ම වීඩියෝ ටිකක් ඔයාලට අරගෙන එනවා. ඒ වගේම තමයි අපි SNK කින් රීලෝඩ් කියලා ඇප් එකක් රීලෝඩ් ඇප් එකක් කරනවා. ඉතින් ඒකත් ඔයාලට ගන්න පුළුවන්. අරගෙන ඒකිනුත් ආදායමක් ලබන්න පුළුවන්. ඉතින් මම ඒ ගැන තමයි අද මුලින්ම ඔයාලට පොඩ්ඩක් කියන්න. මොකද මේ ඇප් එක අපිමයි කරන්නේ. අවුරුදු 2කට වැඩි කාලයක් දැන් අපි ඒක කරගෙන යනවා. මම කලිනුත් ඉතින් මේ ගැන වීඩියෝ දාලා තිබ්බා මගේ YouTube channel දෙක. පොඩ්ඩක් අවුලක් ගිහිල්ලා channel එක මට හරියට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අලුත් channel එකක් මේ විදිහට පටන් අරගෙන ඔයාලට වීඩියෝස් ගේන්න අනිවාර්යයෙන්ම ගේනවා. මම එකක් දැනට දාලා තියෙනවා. ඒක බලන්න මේකට අලුත් කෙනෙක් නම් ඉතින් ගොඩක් විස්තර කතා කරන්න ගියොත් වීඩියෝ එක දික් වෙනවා. ඒක නිසා අද අපි SNK කින් රීලෝඩ් ඇප් එක ගැන තමයි මුලින්ම මම ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලට මුලින්ම පොඩි ඉල්ලීමක් කරනවා. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ notification එකක් විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි අද යමු SNK කින් රීලෝඩ් ඇප් එක කොහොමද ඔයාලා ගන්නෙ අරගෙන මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැන විස්තරයකට. හරි ඔයාලට මම පහල දාලා තියන්නම් මේ ඇප් එකේ link එක. එතකොට ඔයාලට ඒ ඇප් එක Play Store එකෙන් download කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඇප් එක තියෙන්නේ. download කරලා open කරාම හැබැයි open කරන්න username password එකක් ඕනි වෙනවා. ඉතින් ඕනම කෙනෙකුට මේ ඇප් එක පිළිබඳව චුට්ටක් බලන්න අපි ඔයාලට temporary username password එකක් දීලා තියෙනවා. ඉතින් ඒක log වෙන විදිහේ ඉඳලම මම ඔයාලට දැන් කියලා දෙන්නම්. මගේ එකෙන් ඉස්සෙල්ලා මම log out වෙන්නම්. මේ විදිහට මගේ app එකෙන් log out වෙනවා. log out වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා app එක download කරගන්න. download කරගෙන ඉවර වෙලා ඔයාලට මේකේ උඩ username එකට ගහන්න 04ක්. 04ක් ගහන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකටත් ඔයාලා ගහන්න 04ක්. ඔයාලට පුළුවන් 04ක් ගහලා ඔයාලා මේකට ලොගින් වෙන්න. මේක ෆෝන් එකකිනුයි මේ වගේ PC එකකිනුයි දෙකෙන් එක විදිහ තමයි. ෆෝන් එකේ පෙන්වන්නේ මේ ඇප් ටික ඔයාලට එක එක පල්ලෙහාට. ඉතින් මේකේ පෙන්නනවා ඇප් එක මේ විදිහට මේ PC එකේ. ඉතින් ඔයාලට මේකේ මොබයිල් රීලෝඩ් දාන්න පුළුවන්. එතකොට වතුර බිල් ලයිට් බිල් ගෙවන්න පුළුවන් ඉන්ටර්නෙට් බිල් ලෑන්ඩ් ලයින් ටෙලිවිෂන් එතකොට වොලට් ඉන්ෂුරන්ස් ඔයාලට මේ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පෙන්වන්නේ ෆෝන් එකේ ඔයාලට මෙතන මේ හැරි ඉරි කැරි තුනක් පෙන්නයි ඒක ටච් කරාම මේ විදිහට මේ ඩෑෂ්බෝඩ් එක තියෙන තැන බලා ගන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එක තියෙනවා ප්ලේලිස්ට් එක හිස්ටරි සපෝට් ටික්ස් කියලා තියෙනවා ඊළඟට සිකියුරිටි කියලා තියෙනවා. ඉතින් මේ සිකියුරිටි එක එහෙම අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත්. මොකද මේ සිකියුරිටි එක මම දැන් ටච් කරාම මේකට ලොග් වෙච්ච වෙලාව ටයිම් එක ඒ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ලොග් අවුට් ඔයාලට අනවශ්‍ය ඩ්‍රයිවර්ස් එකක් තියෙනවා නම් මෙතනින් මේ රතු පාට එක ක්ලික් කරලා ලොග් අවුට් වෙන්න පුළුවන්. ඉතින් ප්ලේලිස්ට් එක මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට ආවට පස්සේ මෙතනින් මොබයිල් කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට මෙතන ෆෝන් නම්බර් එක ගහන්න පුළුවන්. ෆෝන් නම්බර් එක ගහන්න පුළුවන්. ගහලා ඉවරලා ඔයාලා දැන් රීලෝඩ් එකක් දානවා නම් ඒ දාන රීලෝඩ් එක මෙතන ගාන මෙතනින් දාලා මෙතන ප්‍රීපේඩ්ද පෝස්ට්පේඩ්ද කියන්නේ ප්‍රීපේඩ් කියන්නේ නම් කාඩ් කනෙක්ෂන් වලට පෝස්ට්පේඩ් කියන්නේ බිල් ගෙවන ඒවාට. ඉතින් ඒ විදිහට තමයි මේකේ රීලෝඩ් දාන්න තියෙන්නේ. ඔයාලට ගොඩක් මේක බලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ලයිට් බිල් වතුර බිල් ගෙවන විදිහ. ඉතින් මම මේ ඔක්කොම දිගෑර පෙන්වන්න ගියොත් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට වතුර බිල් ලයිට් බිල් ගෙවනවා නම් මේකට ඇවිල්ලා මෙතන ටච් කරලා ඉවරලා සිලෝන් ඩිස්ට්‍රිබියුට් ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි කියලා එතකොට නැෂනල් වෝටර් බෝඩ් එක තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට මේකේ තෝරලා ඉවරලා ගෙවන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට එන්නේ මේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බිල් තමයි අපි ඉතින් ගොඩක් ගෙවන්න තියෙන්නේ. ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි එක ගොඩක් අඩුයි හැමෝටම.
නැහැ. ඉතින් මේ විදිහට තමයි. ඉතින් මේ වෝටර් බෝඩ් නම් එකයි තියෙන්නේ කොහොමත් ඉතින් එකයි ඒක ගෙවා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඔය ඩෑෂ්බෝඩ් එකේ ගොඩක් දේවල් ඉතින් දිගහැර ඔයාලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගැනීම හැකියාව තියෙයි. ඉතින් ඔයාලට මේකේ ගොඩක් දේවල් මම මෙතන setting icon එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ විස්තර මේකට අපි ඇතුළත් කරනවා. දැන් අපි මේ දාලා තියෙන්නේ නිකන් විස්තර ටිකක් විතරයි. මොකද මේක ටෙම්පරරි ඇප් එකක් නිසා. එක්සාම්පල් කියලාම දාලා තියෙනවා නම් වලට last name first name. ඉතින් අනිවාර්යයෙන්ම ඇප් එක ගද්දි මම පහල මගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඒක මැසේජ් එකක් දාන්න. ඔයාලට යූසර් නේම් පාස්වර්ඩ් ගන්න පුළුවන්. එතකොට අපි අය කිරීමක් කරනවා අනිවාර්යයෙන්ම. මොකද මේ ඇප් එකට ලොකු වියදමක් ගියා. ඒක නිසා ඒ ගැන විස්තර මම ඔයාලට දෙන්නම්. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේ ඇප් එකට ගිය වියදම කොහොමද කියලා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ඇප් එකට ගිය වියදම කොච්චරක් ගිහින් තියනවද කියලා මුල ඉඳලම මේ අපේ ඇප් එකට ගිය වියදම තමයි මේ තියෙන්නේ. දිගටම පහළට බලාගෙන යන්න පුළුවන්. ඉතින් මෙච්චර වියදමක් කරලා තමයි අපි මේ ඇප් එක හදලා තියෙන්නේ. ඉතින් ලක්ෂ 3කට වැඩි මුදලක් මේ ඇප් එක සඳහා අපිට ගිහින් තියෙනවා. මේ විදිහට Play Store එකට දාලා කරගෙන යන්න. ඉතින් ඔයාලට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ලොකු අය කිරීම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි අය කිරීමක් කරනවා. ඉතින් ඒ ගැන මට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ඒ ගැන අනිවාර්යයෙන්ම විස්තරේ මම එවනවා WhatsApp එකේ. අපි WhatsApp group එකකට ඒකල ඔයාලව ඇඩ් කරනවා. මේකට සම්බන්ධ වෙන අය ඔයාලගේ ගැටලු ඕන එකක් ඒකේ දාන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම විසඳුම එවෙලම දෙනවා. ඉතින් මෙතන example කියලා ඔයාලගේ නම වැටලා ඔයාලගේ නම් දැන් ගත්තට පස්සේ මෙතනින් නම වැටෙනවා. මෙතන example කියලා තමයි දැනට වැටෙන්නේ. ඉතින් මේ dashboard කියන එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. dashboard එකේ ගොඩක් විස්තර තියෙනවා. dashboard එකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේකේ ඔයාලගේ සාමාන්‍ය නම් අරේ මේ දාලා ඒ ටික අපි දුන්නාට පස්සේ dashboard එක ඔයාලට මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් dashboard එකේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට මේවා ඔක්කොම පෙන්නනවා. මේ ෆෝන් එකේ නම් පහළට පෙන්නන්නේ මේ ඔයාලා මෙතන කොච්චර රීලෝඩ් දාලා තියෙනවද ඒ ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා my reload my daily reload. ඒ කියන්නේ ඔයාලගේ ගිය රීලෝඩ් ප්‍රමාණය දවසට කොච්චරක් ගියාද කියලා. එතකොට total daily reload එක බලා ගන්න පුළුවන්. daily deposit ඔයාලා කොච්චර කරාද කියලා බලන්න. මේකේ දැන් අපි නැහැ example එකක් නිසා මේකේ බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට ඒ ටික පෙන්වන්න ඕන නම් මගේ එකට log වෙලා මම පෙන්වන්නම් දැනට. ඔයාලට ටක් ගාලා login වෙලා මගේ app එකට. ඉතින් මේ විදිහට ගියාම dashboard කියන එක මම ක්ලික් කරනවා. මේ ක්ලික් කරාට පස්සේ dashboard එක මේ විදිහට තමයි පෙන්වන්නේ. මේ තියෙන්නේ reload ගියපුවා කොච්චරක් ගිහින් තියනවද ඒ ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අනිවාර්යයෙන්ම ඔයාලගෙත් පෙන්නනවා. ඉතින් මේ daily deposit කරපුවා කොච්චර deposit කරලා තියෙනවද ඔයාලට commission එක කොච්චරක් එනවද දවසකට ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන් මෙතනින්. ඒ විදිහට තමයි මේ app එක තියෙන්නේ. එතකොට ඔයාලට මේකේ ගොඩක් දැන් මේ seller කියන ඒවා ඔයාලට එන්නේ නැහැ. අනිත් ටික එනවා. මේ seller එක ඔයාලට එන්නේ නැහැ. ඉතින් මේ playlist එක අර විදිහ මුල. ඉතින් එතකොට මෙතන seller කියන එක ඔයාලට නැහැ. මේ history කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. කොච්චරක් ඔයාලා රීලෝඩ් දාලා ඒ කියන්නේ රීලෝඩ් දාපුවා බලා ගැනීම හැකියාව තියෙනවා history එකට ගියාම. මෙතන ඔයාලට seller reload history කියන එක ඔයාලට පෙන්වන්නේ නැහැ. ඔයාලට පෙන්වනවා my reload history payment history කියන දෙක නම් ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්වනවා. ඉතින් ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒවා. ඉතින් මේ my reload history කියන එක ක්ලික් කරාම my reload history එකට ඔයාලව අරගෙන කියන ඔයාලව යනවා my reload history එකට. එතකොට ඔයාලට my reload එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලා කොච්චර reload දාලා තියෙනවද ඒ ටික ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. my reload history එකට දැන් මම ක්ලික් කරා. මේ විදිහට තමයි එන්නේ. දැන් මගේ මේ අද දවසේ දාපු reload දෙක මෙතන පෙන්නනවා. එතකොට මෙතන all reload කියලා ඔයාලට ටච් කරාට පස්සේ ඔයාලගේ සම්පූර්ණ ගියපු reload බලා ගැනීමේ හැකියාව තියෙනවා. commission එක කොච්චර ඇවිල්ලාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින්. දැන් මේ mobitel දාපු හින්දා ඒවයි commission තමයි මේ පෙන්නන්නේ 118ක් දැම්මම ඔයාලෙන් කැපෙන්නේ 110යි 715ක් කැපිලා තියෙනවා 118 data reload එකකට. ඉතින් ඔයාලට එතන commission එකක්
ලොකු කමිෂන් එකක් ඉතුරු වෙනවා. ඉතින් ඒ වාගේ ඔයාලට ගොඩාක් කමිෂන් රීලෝඩ් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චරක් දාලා තියෙනවද රීලෝඩ් කොහොමද දාලා තියෙන්නේ කියන එක. ඉතින් මේ විදිහට තමයි අපි රීලෝඩ් දාද්දි ඔයාලට මේ හැම එකම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ link එක මම පහල දාලා තියන්නම් Play Store එකෙන් download කරගන්න. ඔයාලා download කරගන්න. download කරගෙන app එකට ගිහිල්ලා ඔයාලා බලන්න මේ app එක කොහොමද පාවිච්චි කරන්න තියෙන්නේ කියලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු විස්තරයක් කියන්න දෙයක් නෑ වෙන. එතකොට මම මේකේ ඔයාලට ගේන්නම්. ඔයාලට password එකක් අපි දෙනවා. password එක මාරු කරගන්නේ කොහොමද? මුදල් තැන්පත් කරන්නේ කොහොමද කියන වීඩියෝ එක මම තව වෙන වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මොකද මේක නැත්තම් ගොඩක් දික් වෙන නිසා. ඉතින් ඔයාලා මේක දැනට log වෙලා බලන්න. බලලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න. SNK කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම දන්නවා රීලෝඩ් ටැප් එක ගැන කියලා. එතකොට මම ඔයාලට ඒකේ විස්තර අනිවාර්යයෙන්ම ලබා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන විස්තර මම සේරම එවනවා. එතනින් ඔයාලට කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් තාමත් මම දැනටත් කියන්නේ මොකද මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට වීඩියෝ ටික දිගටම බලා ගැනීම හැකියාව තියෙනවා මම දාන හැම වීඩියෝ එකක්ම. ඉතින් එහෙනම් ආයත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.